Ciao. Ciao, venuta. Madonna. Ma. Hey, Korea, Angka. අයිබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා. කොහොමද ඔයාලට? ඉතින් අද මම ඔයගලත් එක්ක වීඩියෝ එකකින් හම්බ වෙන්නේ මිලානෝ චිනිසෙල්ලෝ අවුරුදු ගම්මානයත් එක්ක. ඉතින් අපේ විදිහට අපේ කමට ගැලපෙන විදිහට ලස්සන අවුරුදු උත්සවයක් කරන්න මේ සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාම ලැස් වෙලා ඉන්න වෙලාවේ ඉතින් මම හිතුවා අද ඔයගොල්ලොත් එක්ක මේ ලස්සන අවුරුදු උත්සවය බෙදා ගන්න. ඉතින් අපි බලමු කොහොමද ඉස්සරහට මේ ලස්සන අවුරුදු උත්සවය සිද්ධ වෙන්නේ කියලා, කොහොමද තරංග ක්‍රීඩා පවත්වන්නේ කියලා, අපේ ජන සංස්කෘතියට අනුව ඒ කරන කර්තව්‍යයන් කොහොමද වෙන්නේ කියලා අපි බලමු. එහෙනම් අපිත් එක්ක ඉන්න. ඒ වගේමයි මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් තාම Zero with ANG subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ආයුබෝවන්. අයිබෝවන්. ඉතින් මේ වගේ රටක මේ විදියට ලස්සනට අවුරුදු කෑම මේස පිළියෙල කරලා තියෙනවා. ඉතින් හරිම සතුටුයි, හරිම දැක්කම හරිම අර අපේ කම කියන එක දැනෙනවා. උතුම් මංගල්‍ය යුරෝපයේ සිට සමරන්නට ලැබීමම කොයිතරම්නම් භාග්‍යයක්ද වාසනාවක්ද. මිලානෝ චිනිසෙල්ලෝ අවුරුදු ගම්මානය 2001 ප්‍රථම තරගය මේ විදිහට ආරම්භ කරනවා. මෙන්න දිවෙනවා අවුරුදු 35ට වැඩි කාණ්ඩයේ විනර් 100 මෙන්න මේ මතකරණය කරනවා. අපිට ඉදිරියක් ලැබුණේ නැහැ. සංගම නමුත් මොන වගේ දෙයක් කියලා මාව එකක් ඉදිරියක් ලැබුණේ නැහැ.
ගායනයන් ඒ වගේම තරග වදින්නට හැකියාව තිබෙන ඔබේ දරුවන්ව අනේ ඉතින් අවුරුදු උත්සවයකට අපි ආවා. ඉතින් ඔන්න මොනවද කියන්න තියෙන්නේ? හරි සතුටුයි ඉතින් අවුරුදු උත්සවයකට එන්න හම්බෙච්ච එක නේ. අනිවාර්යයෙන්ම. හැමෝම දෙගිනියගෙන මේ තරගයේ ඉඳ උණුසුම් අවස්ථාවක් අවසාන සීමාවේදී වට්ටගම් රාජහිමියදී Apa. Apa kau dun ni balak kok. ඒකත් හොඳට හරියට කිරුවොත් තමයි ඡායාග්‍රාහකයෙක් වෙන්නට හැකියාව තිබෙන්නේ. අපේ අනාගතය සබසාරවත් කරගන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් the secretary හරහා සංචාරය කරන බව අපි ඔබට මතක් කරනවා. ඉතින් ඔබ සැමට ප්‍රතිකාර ආරාධනාවක් තිබෙනවා. මැයි මාසේ 24 වෙනිදා. ඔන්න දැන් කමාදින තරඟ තමයි තියෙන්නේ. ඉතින් මම හිතන්නේ උණුසුම්ම තරඟය තමයි මේක. මට අද යන්න හම්බෙන්නේ නැහැ. හරි අපි යන් කමාදින එකට. දැන් තියෙන්නේ කමාදින්න. කඹ ඇදලා කොහොමද අපි කඹ දීමේ තරඟය කියලා බලමු. නිර්ණායකයන් පිළිබඳව මේ කුමරියන්ගේ බලාපොරොත්තු පළවෙනි ස්ථානය අපි ඉක්මනින් ඉවර කරන්න ඕන නිසා පළවෙනි ස්ථානය දිනාගන්නේ බක්මහේ කුමරිය. අංක 7 දරන කුමරිය තමයි 2026 කුමරිය බවට පත්වන්නේ කිරුළ එහෙනම් ඔන්න තෑග්ගකුත් දින්න. දැන් එන ගමන් ගෙදර හරි සතුටුයි. ටික බරයි. දැන් මේ ටික හොමෝ ගිහිල්ලා ගෙදර එන්න තමයි තියෙන්නේ. එහෙනම් අවුරුදු උත්සවේ මෙතනින් ඉවරයි. අපි හොඳට සතුටු වුණා. හරිම සතුටුයි. එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම. චාෝ.